තියෙන පෙට්ටිය ඇස්සේ. ඔයාලා බලන්න පුළුවන් නේද? ඔව් පුළුවන් මේ ටික අයින් කරලා මේ සැරේ ඉස්සලා බලන්න. අපි වෙනකගෙන ඉතින් දැන් දෙතුපාර එළියට දැන් සාමාන්‍ය මේ වගේ ප්‍රමාණයක සතේ නෑ මෙන්න පිට විතරයි. මේ වගේ ඔව් අඩි 3ක් වගේ. ඒ දෙකේ කාම්බරේ ඇතුළට වෙන වගේ ඇස්ති. අරින්න පුළුවන් නේද? බෑ යන් වල ඔලික අයින් කරගන්න ඕනේ. අපි මෙතන ඉන්නවනේ යන්න කියන්නේ. ඉන්නවද ඒ තරම් මේ? බාත්රූම් එකේ යන්නේ. බාත්රූම් එකේ එක දවසක් 90ක් නේ. බලාගෙන ඉන්නේ යටින් ඔළුව දාගෙන. යා ඔයාගෙන ඉන්නේ. ඔයා කොහෙද ඔහි? ආයෙත් දෙවි මහන්. ඔයාගෙන ඉන්නේ දැන් මට. එතන ඉන්නේ. ඔක අස්සට ගියේ මේ. ඕ දැන් මේකේ දැන් ඇදලා තිබුණාම හොර මේ ගෙම්බෝ වගේ රිංග ගන්නවා මේ වස්සට. ඒකට ඒව කන්න මේ රිංග ගන්නවා. නෑ නෑ ගේ ඉඳලා ගේ මේ ඒක තමයි දැන් මෙතනට මේ ගේ හරහා ආවට මෙතන ඉව පාරට තමයි ආවේ. මේ ගේ හරහාගෙන මෙහෙට ආවේ. ඔව්. කොයින්ද? ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් ගෙම්බෝ වගේ සත්තු ඉඳලා තියෙනවා. ගෙම්බෝ ඇති. ගෙම්බෝ ඉන්නව. ඒක ඒ ටික අර අක්කලම් තියාගත්තා නම් හරි. ආයි මෙතෙන්ට දාන්න නැතු. අක්කේ අක්කේ ඔය හා ඉන්නේ ඉති මමාර දැන ඕ අපි කාලා එනකොට මොනවද මට කිව්වා මේ වෙලේ කතා කරලා ගේ ඇතුලේ හිටියේ කියලා. ඔව් අර ඔය ඊට පස්සේ එළියට ආවා. මේකෙන් තව වතුර අදින්න. ඔව්. මෙතන දිරට්ටුවක තියෙනවා අයින් කළා ගන්න. නෝනි දිරට්ටු මේ වගේ අයින් කළා දාගන්න. අර අස්සේ ඉන්නවා මේක යට එතන අර මේ වගේ හැදිලා හොඳට. නෑ ඔය ඔකට තියලා තිබ්බේ මේවා දැන් මේවත් බඳලා නිහුම්කස් නේද? අර ඌට එක ඔව් මේ වගේ. ගියක් වගේ ඉන්න. මෙතන ලොකු සතෙක් උනා ඉන්න පුළුවන්. ඉංගල. ඉතින් අයින් කරන්න ඕනේ. ඔව් මේ ඔක්කොම ටික අයින් කරලා ඊට පස්සේ අලුතෙන් දාගන්න මේව ටික. නෑනේ ඉන්න මේ ගුල නිකන් මේ උණාවට තියෙන එකද? ඔක මම හිතුවේ මොකක්ද ඕනකට තමයි හැදුවේ. ආ. මේකන තාඩුවනේ. මේකක්. ආයි නයි. ඔයි. දිනටක් ගන්න. ඌ අහුවෙන්නේ නැහැ මම හිතුවේ ඔකට. ඒ තරම් පොඩි. තා පොඩ්ඩෙන් පැල්ලේනවා. අඩි 3ක් නන්නේ. ඌටියක් කියන්නේ. අඩි 2මාරක්. 2මාරක් වගේ. යන්නේ සතෙක්. ඔව්. දැන් මේ ලොකු සත්තුන්ටත් වැඩිය මේ ප්‍රමාණයයි තමයි ටිකක් අර දෂ්ටන වලට පෙළඹෙන්නේ. ඔව්. ඊයේත් අර බල්ලට පිම්බි මෙයා තමයි. ඔව් ඒක තමයි. ඕක තමයි. බලන්න පුළුවන්. දැන් බල්ලෝ ඉන්නකොට සාමාන්‍ය අරගෙන එන්න කියන බා. සර්පෙක් ඇදිලා යනකොට මේ ශනිකෝ ගිහිල්ලා අල්ල ගන්නවා. එතකොට අල්ලලා අර දෙපැත්තට වගේ ගසනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ බල්ලට විස දලයකුත් වදින්න තියෙන ඉඩකඩ වැඩි. අර අතන ඉඳලා පිම්බා. ඒක තමයි. ඔව් අනිවාර්යයෙන්ම මේ පැය භාගයක්වත් ඉන්නේ බල්ලෙක් ටීම් දෂ්ටනයක් වුණා. ඕ නයිද?
ඔව්. දැන් අර පොඩි සත්තුන්ගේ විශේෂත්වය අර මේ ලොකු අය වගේ නෙවෙයි ළඟ දෂ්ට කිරීම කරනවා. ටික් ගන්න. මං කිව්වේ ඒක තමයි රින්ගල දෙන්නේ. දැන් අල්ලගත්තාම සාමාන්‍ය අරන් තියෙන ගොදුරු වමනේ දානවා. ඒක කරන්නේ අර ඇඟ සැහැල්ලු වෙන්න. ඒ කියන්නේ බර තියෙනවනේ ඇඟ. දැන් අල්ලගත්තාම ඉක්මනට මෙතන ගැලවිලා යන්නනේ උන්. ටක්ගාලා වමාරිනවා ඇඟ ඇතුලේ තියෙන ගොදුරු. මෙතන ඉඳලා ගන්න නැත්නම් හැබැයි මේක මේ අද කිලපු එකක් වගේ වෙන්නේ නැහැ මට. ඊයේ වෙන්නේ. ඊයේ විතර ගත්ත ගොදුර. මේ කොටස ජීර්ණය වෙලා තියෙන මෙතන. ගොදුරු. දෂ්ට කරනවා. සාමාන්‍ය අඩි 6ක් වගේ හැදෙනවා ගෑනු සතෙක් සාමාන්‍ය. පිරිමි සත්තු අඩි 8 9 වගේ හැදෙන්නත් පුළුවන්. මේ බෝතලයක් වගේ තිබ්බනම් මේව දා ගන්න පුළුවන්. ඈ බෝතලයක් වගේ තිබ්බනම් දා ගන්න පුළුවන්. ඇන්ටි ටොපි බෝතලයක් වගේ එක. අරක්කු බෝතලයක් හොඳනේ. ප්ලාස්ටික් පාත්‍ර බෝතලයක් ලස්සනයි ඔය. ඔව්. සාමාන්‍යයෙන් ඉති වත්තක වගේ හිටියත් නම් අයින් කරන්න අවශ්‍ය නැහැ. අර මේ වගේ තැනක රැඳිලා හිටියොත් තමයි අයින් කරගන්න ඕනේ. මේ පෑගුණොත් තමයි දෂ්ට කිරීම වෙන්නේ. නැත්තම් පාඩුවේ යනවා. දැන් උනත් ටක් ගාලා බැලන්න යන්න බැලිය. යන්න තමයි බැලුවේ. දෙතුන් පාරක් බැලුවා අර ගුල් දෙකෙන් අපි විතර හිටියනේ බලාගෙනම. මම දැන් අල්ලලා ඔයම කොහෙන් හරි දැම්මා ඉවරනේ මොකක් ඊට පස්සේ මොකක්. දැන් කොහමද මේක දිගේ ආවා කියලාත් කන්නේ යට දැනෙන්න හීරි හැරයක් වෙනවා. ඒක වඩා ගන්න. අවුරුදු මේ කවුරුනේ මාතුරු. යන්න බෝතලයක්. මම මේ බෝතල් හෙව්වේ. ඒ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේගොල්ලන්ට නේ. ඈ? ෂා ගුඩ් අයිඩියා. නැත්නම් පොටල් එකට. ඔය වීඩියෝ එකක් ඒ කරන අනිත් අයිනේ එක්කෙනා වීඩියෝ කරන්නේ මෙහාට මේක. ලොකු සම්පතක්. මොකද මේ අයිඩියා? හරි. මේ බෝතලයක් හෙව්වේ මේකේ ඇති. ඒක හිල් කරන්න පුතා. හරි. ඒක නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සාමාන්‍ය. මොකද කරන්නේ? නෑ. බුරු ගොගන්න තුමන්ට නෑ මාසයක් තිබ්බත් මොකුත් වෙන්නේ නැහැ මේ විදිහට. අර අපිට වගේ අර බේසික් වාතය අවශ්‍ය නැහැ රටේ. හොරකලේක් නම් දැම්මම අපෝ ගෙවල් වලට එනවා. මේ ටික හොම්මම මෙතනින් අස් කරලා අර බස් ටික මෙහාට කරලා ඔය උතන අමාරු එකක් තියලා තාත්තා මෙහාට එන්න. වල්තින් මේ තමයි ආම්බු අර පාගන ගිහිල්ලා. මේක ඇතුළ මේ සුද්ධ කරලා ඊට පස්සේ මේ ටිකින් මේක වහල් කවන්නේ නිකන් දාලා වහලා ඈ? ඔව් මේ ඇතුළේ තියෙන ඈ මේක කියන්නේ පානේ ඉරස. මේ ටික සුද්ධ කරන්න හරි. කොහොමද තියන්නේ? අනේ මෙයාට පිස්සුද මන්නන්නේ. මෙයාගේ පඩේ පිරි. සුද්ධ කරලා අවුලන්නේ තියන්නේ. ඕක තමයි ආවේ යාර අර පිටපැත්ත. රොඩු එහෙම මේ ඇතුළේ තිබුණාම තමයි රින්ග. ඈ? දවස් කීපයක් ඉන්න ඉතින් වෙන්න. වෙන්නත් පුළුවන්. ඔය දැන් ඊයේ ගත්ත ගොදුරක් මේ වම ඇරි. ඊයේ රවුමක් දාලා තමයි ආවේ. මේ ගෙවල් ගෙම්බේකුත් නෙමෙයි හැබැයි. මේ අර මේ ඇට ගෙම්ම කියන එක. ඒ කියන්නේ කැලේ අර පල්ලෙහා ඉඳලා ගිරලා එන්නේ. ඔව්. මේ අර වතුර තියෙන තැන් වල ඉන්න ගෙම්බ. එහෙනම් ෂොට් එකටම අර හරි. ඔව්. මේ ධනුෂ්ක පුතා ඔයා මොකද දෙන්නේ මේ අයිටම් එක? අපෝ මෙයයිත් එක්ක නම් බැහැ මම වදියා. මම යා ඩස්බින් කරනවා මේ මෙයා ගත්තම අත්තිරිය. මොලේ විසකරු සර්පයා දෙක හරිනු මෝඩයා කොහොමද තියන්නම් පොඩ. ඔයා කැලුවා කියලා අර දෙකට කොයි පැත්තේ? ඔය ඔරලෝසු වල නේද? ඔය ගොඩක් තැන් වල එන්නේ මේ. ටිකක් ඇතුලේ ඉඳලා තියෙන්නේ. ඔව්. මේක මේක අයිතලා. ඔය දෙකක්ද? නැත්නම් යාර තමයි බයි. බය